සුබ දවසක් ඔයාලට. හැමෝම හොඳින් නේද? එන්න අපි අද යමු ලස්සන තැනක් බලන්න. අපේ ජීවිතේ අපිට සමහර දවස් තියෙනවා නිදහසේ ගත කරන්න හිතෙන. ඉතින් ඒ වගේ දවස්වලට යන්න පුළුවන් හිත නිවෙන ලස්සන තැනක් තමයි මේක. ඉතින් අපි අද ආවේ ඒ වගේ ලස්සන තැනකට. බලන්න කොහෙද කියලා. මේ පින්නවල සත්ව උද්‍යානය. අපි මේ සත්තු දිහා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන් නේද? මේ සත්ව උද්‍යානයට ගියාම චූටි ළමයි බාල මාළු කියලා වෙනසක් නැහැ. හැමෝම හරිම ආසාවෙන් විනෝදයෙන් මේ සත්තු දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මම දැක්කා. ඒත් ඉතින් මට හිතුණු දෙයක් තමයි අපිට වගේම හැඟීම් දැනීම් දුක සතුට මේ හැමදේම මේ සත්තුන්ටත් දැනෙනවා නේද කියලා. ඉතින් සොබා දහම විසින් අපිට මේ දීලා තියෙන ලස්සන ජීවිත කොයි තරම් වටිනවද බලන්න. සත්තුන්ව බලලා විතරක් හරියනවද? එයාලට ආදරය, කරුණාව, රැකවරණය කොයි තරම් අවශ්‍යද? ඉතින් එයාට කරුණාවෙන් සැලකෙන එකත් අපේ යුතුකමක් නේද? බලන්නකො මේ උණුහපුලුවා ඉන්න විදිය. බලන්න ඊළඟට අපිට හම්බුනේ කවුද කියලා. ඊළඟට අපේ ඇස් නතර වුණේ මේ බලවත් සතා ළඟ. මෙයා නිහඬව ඉඳගෙන වුණත් එයාගේ ශක්තිය පෙන්වන ලස්සන සතෙක් නේද? නිහඬව ඉඳගෙන වුණත් එයාගේ ශක්තිය පෙන්වන අපූර්ව සතෙක් තමයි මේ ඉන්නේ. ඒ ලස්සන බැල්ම, ඒ ලස්සන ගමන ළඟටම දැක ගන්න ලැබීමත් ලස්සන අත්දැකීමක් තමයි ඉතින්. සොබාදහමෙන් අපිට ලැබුණු මේ හැම ජීවිතයකටම වටිනාකමක් තියෙනවා නේද? ඊළඟට අපිට දකින්න හම්බුනේ මේ පුංචි වලහා. එයාගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඉතින් හිතට පුංචි සැනසීමක් ලැබෙනවා. බලන්නකෝ එයාගේ දඟ වැඩ ටික. ඉතින් මේ සත්තු එක්ක ගත කරන ලස්සන මොහොතක් වුණත් එතනින් පස්සේ ලස්සන මතක අපිට ඉතුරු වෙනවා නේද? වලහා කියන්නේත් වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන ශක්තිමත් සතෙක් වගේම එයාලට හොඳට ගඳ සුවඳ මේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මෙයා මී පැණි කනවත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙයාගේ හැසිරීම්, මෙයාගේ දඟ වැඩ අපිට අද දවසේ ළඟින්ම බලා ගන්න පුළුවන් වුණා. මම නම් පළවෙනි පාරට තමයි මෙච්චර ළඟට වලහෙක්ව දැක්කේ ඉතින්. මේ ටිකත් අමතක නොකරම බලන්න. මෙච්චර ළඟට මේ මම නම් දැක්කම තමයි මේ සතාව. බලන්නකො එයාගේ සෙල්ලම් ටික. මෙයාලා දිහා බලාගෙන ඉඳි මගේ හිතත් එක එක තැන්වල නතර වෙනවා. එක එක දේවල් කල්පනා වෙනවා. ඒ හිතන තව දෙයක් තමයි අපි අතර ඉන්න සමහර මිනිස්සු හරිම පුදුමයි නේද කියන එක. හොඳ මූණු පෙන්නගෙන ලස්සනට hina වෙලා ඉන්න මිනිස්සු අතරේ ඒ hinaව පිටිපස්සෙන් වෛරය, ක්‍රෝධය, ඉරිසියාව කියන මේ හැම දෙයක්ම හිතේ පැසව පලිගන්න අය කොයිතරම්නම් ඉන්නවද? ඒත් ඒ හැමදේම අර hinaවෙන් යටපත් කරගෙන ඉන්න කට්ටිය තමයි ගොඩාක් අපි අතරේ ඉන්නේ. ඒත් මේ සත්තු උන්ට රඟපාන්න බෑ. මෙයාලට හැඟීම් හංගගෙන රඟපාන්න බෑ. ආදරේ නම් ආදරේ, බය නම් බය. මේ හැම දේම යාලා එළිපිට පෙන්නනවා. සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් නොලැබෙන අවංගකම මේ සත්තුන්ගෙන් පේනව නේද? ඉතින්
ඉතින් ඔන්න ඕවා තමයි මට මෙයාලා දිහා බලාගෙන ඉඳි කල්පනා වුණේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න තමයි පිටත් වුණේ. පාට ලස්සන සමනළු ඉන්න පැත්තකට මේ යන්න හම්බුණා. පුදුම නිස්කලංක බවක් තමයි එතන නම් තිබ්බේ ඉතින්. මේ තැන හොඳයි කාර්යබහුලව දවස් ගෙවලා මහන්සි වෙලා ඉන්න කෙනෙක්ට යන්න ලස්සන පරිසරයක් වගේම ඉතින් හිත නිවෙන තැනක්. හැමෝටම යන්න පුළුවන්. අනිවාර්යෙන් ගිහින් බලන්න. මේ සත්තු ළඟටම දැක ගන්න පුළුවන්. එක එක සත්තුන්ගේ ඉතින් හැසිරීම් රටා බලාගෙන ඉන්නව ඇරෙන්න එතනින් එන්න හිතෙන්නේ නෑ. මෙහෙම සත්තු අතරේ ඇවිද යාළගේ ලස්සන බලන එකත් හිතට මාරම සැනසීමක් ඉතින්. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.